අද අපි පළවෙනි vlog එක අපි ගමනක් යන්න යන්නේ. ඔයාලත් එක්ක යනවා. එයා. හරි. අද YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක රෙකෝඩ් කරන්න යන්නේ. අද කොහෙද යන්නේ? ඔයාලා කටින් කරන්න අපි යනවා. අද අපි යන්නේ පර්ල් බේ එකට. ඒක දිනනවා කියලා කියනවා ආපල් ටිකක් වතුරේ දාන. ගිහිල්ලා බලන්න තමයි යන්නේ. කලින් ගිහිල්ලත් නැහැ. මෙයා නම් එකපාර ගියා කිව්වා. බ්‍රෑන්ඩ් එකට ආවද ඒක පොඩ්ඩක්. අපි දැන් පර්ල් බේ එකට යන ගමන් ඉන්නේ. බණ්ඩාරගම තමයි පර්ල් බේ එක තියෙන්නේ. දැන් මේ අපි කටුනායක හයිවේ එකේ යන ගමන් ඉන්නේ. අපිට එන්ට්‍රන්ස් එක දීලා තින්නේ 9:00 වෙද්දී එන්න කියලා. දැන් පොඩ්ඩක් පරක් වෙලා තින්නේ ඒත් කමන්නේ. මොකද උතෙන්ට කලින් ගියත් රෂ් එක වැඩි. එහෙනම් මේක හොඳයි. මේක තමයි guys sitting place එක. අපි නම් place එකට ආවා. එහෙනම් සුපිරි crowd එක වැඩි නේද? පොඩ්ඩක් මේ කැමරා හවුස් එකේ සුපිරි ලැජ්ජයි බැරි සීන් එකක් තියෙනවා. කමන්නේ. සැලෙන්නේ guys. මේ අක්ක අපිට අපි ගත්ත කබානක පෙන්වන්න යන ගමන් ඉන්නේ. ඇත්තටම ලස්සන view එකක් වට. ලස්සන ලොකු ඒරියා එකක් ලස්සන හදලා තියෙනවා. මේ තියෙන්නේ කිඩ්ස් ඒරියා එකක්. ඇත්තටම මෙතන ලස්සනම තමයි. මෙතන තිබ්බ ලස්සනම තැන් වලින් එකක් මේක. චූටි ළමයින්ට හොඳට එන්ජොයි කරන්න පුළුවන් තරම් මේක. හරි ලස්සනයි. කබාන එකක් කරන් තියන්නේ දැන් ඒකට අපි නිකන් යනවා. කබාන එකට ගිහිල්ලා එතකොට චේන්ජ් එකක් එහෙම දානවා. එතනට තමයි. හයි අපි දැන් පීනන්න යන්නේ. ඊළඟ මේ තියා ලයිෆ් ජැකට් මැරෙන්න ගියොත් දාගන්න. මැරෙන්න තියෙන බේරෙන්න එක තියෙන්නේ. ටික දෝලා මේක දාගන්න. ඔව් ගිලෙන්න ගියොත් දොලෙල එක දාගන්න තියෙන්නේ. මේක පොඩි ළමයිගේ පූල් එක නේද? කිස් පූල්. දැන් පූල් ගොඩක් තියෙනවා මේ අපේ කබාන එකලු. කබාන කිව්වට කබානයක් වගේ වෙන්නේ නැහැ. අපි මේ ඇවිල්ලා තියෙන්නේ පර්ල් බේ එකේ සුපිරිම කැලට. ඒක තමයි කාට්. මේක නම් කියන්නේ ස්පීඩ් බේ කියලා. කාරින් කියන්නේ වල දන්නවනේ. ෆෝමියුලා කාර් වගේ පොඩි එක. ඒක පදින්නේ දැන් අපි යන්නේ. අයියෙන් පයිස් එකක් තියෙනවද? රිවිල් වගේ පට ගාලා කට්ටිය. අපි රේස් එකක් තියමු හරිද? රේස් එකක් තියමු. මේ ලොකු ට්‍රැක් එකක් තියෙන දැන් ආතල් ඇති වගේ අතන. මේව ඇතුළේ යන්න පුළුවන්ද? අපි කට්ටියම රෙඩි වුණා කාටින් කරන්න. ඒත් මෙතනින් එහාට අපිට වීඩියෝ ගන්න හම්බුනේ අපිට කැම් එක කරා යන්න දුන්නේ නැහැ මෙතනින් එහාට. මෙතනින් එහාට දැන් ගෝ පාට් පැත්තට එන්න ඕනේ. පොඩ කීයක් ගියාද? කීයක් ගියාද? ඈ? Video දාලා දින් තාත්ති. Hi guys, what's up motherfuckers? Sorry. දාම් පස්සේ ඒක අර ටීවී ගාලා. හරි අපි ජල ක්‍රීඩා කරන්න ඇවිල්ලා ඉන්නේ. මෙතන නම් සෑහෙන ෆන් එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක්. මෙතන තමයි පර්ල් බේ එකේ උස්සම තැන. මෙතන ඉන්න බලද්දි මාර ලස්සන view එකක් තියෙන guys.
එතන පේනවා වගේ නෙමෙයි ඒක ඇතුලෙන් යද්දි නම් මාරම ආතල් එකක් තියෙන්නේ. ඔය අපි ගියේ දෙවෙනි පාර. මේ තියෙන්නේ තව කිඩ්ස් ඒරියා එකක්. ඒක අපි අනිත් පැත්තෙන් එදි දැක්කේ. ඒකත් ඇත්තටම ගොඩක් ලස්සනයි. මේ තමයි ඇරෝබේක. අපි ගෙදර යන කලින් ඉතින් දුන්නේ විදිහින් ආව මෙතෙන්ට. Thank you very much. එහෙනම් අද vlog එක ඉවරයි. අපි මේ වගේ තවත් සුපිරි vlog එකක් අරගෙන ආයෙත් දවසක එන්න. subscribe කරන්න, like කරන්න, share කරන්න.